ශෂි අතනට වෙලා හිටගෙන ඉන්නේ රැල්ලක් එනකම්. ෆොටෝ නේද? අපි තව ටිකකින් ඩ්‍රයිවිං කරන්න යන්නේ. හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා මගේ ගාල්ලි පාර්ට් 1 වීඩියෝ එක බැලුවා නම් මම ගියේ ගාලු කොටුවට කියලා දන්නවා. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්නේ ගාල්ලි පාර්ට් 2 vlog එක උණවටුන බීච් එක බලන්න. The cuties අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ බල්ලේ දේවාලයට. ශෂි මම ඔයාලට පෙන්නනවා අනුරාධපුරයේ අය බුත් එක්කම හැසිරෙන විදිය. මම කියන දේවල් අහනවත් දන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. ශෂිද වන්නේ කොහෙන්ද? මට බයයි. මෙහෙට හොඳටම වැස්ස. ගාලට දවස් ගණන් තිස්සේ වැස්සේ නැහැ. අපි ආවට පස්සේ තමයි වහින්න පටන් අරගෙන තියෙන්නේ. තේනව නේද යන විදිය? අයියෝ. ශෂි ආවට ෆොටෝස් ගත්තෙත් නෑ. වීඩියෝ කරෙත් නෑ. වහිනවා. අපි ගියේ කොටුවේ ගියා. අද වැල්ලේ දේවාලය ආවා. වැස්ස. අපි මෙතනට ආවේ තල්මස්සු බලන්න. හැබැයි මේ වෙලාවට නෑ. වෙනද ඉන්නවලු මම දැකලා නෑ මේ මල්ලි කියනවා ඉන්නවලු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ තල්මස්සු බලන්න. තල්මස්සු ඉඳිත් දන්නේ. මොකද මේ වෙලාවේ වැස්ස හොඳටම මේ හරිය වතුර තද නිල් පාටයි. ශී අතනට වෙලා හිටගෙන ඉන්නේ රැල්ලක් එනකම්. කක්කුට්ටෝ නේද? අර කක්කුට්ටෝද? අපි දැන් පන්සල ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි යන්න හදන්නේ උඩට. ලොකු කන්දක් නගින්න තියෙනවා. මෙහෙ තියෙන ලොකු හොටෙල් එකක් තමයි මගේ පිටිපස්සෙන් පේන්නේ. අරලිය හොටෙල් එක. ඩඩ්ලි සිරිසේන තමයි මේක හදලා තියෙන්නේ. ඔන්න අපි දැන් පන්සල ඇතුළටම ඇවිල්ලා ඉන්නේ. අපි යමු. ඔව් කාලයක් තියෙනවනේ වැල්ලේ දේවාලෙනේ කාන්ද කියලා. නේ? ඔව් කාලයක් තියෙනවා. දෙවුන්දර කාලේට ඉතින් ළඟ කාලෙක තමයි කියන්නේ මට මතකයි. ඔන්න අපි දැන් බහින්න හදන්නේ. මේ වැල්ලේ දේවල්ට එන කාලයක් තියෙනවා. දැන් අපි ආව දවස්වල සිනගෙච්චර නෑනේ. ඔව්. ආදරේ කියලා කිව්වා නැතනම් හිටියෙම එතන කඳුලක් පාසා ආදරේ වින්දම සාගරේ පිරා හැව්වත් නෑ හොයාගත්තෙම චේතනාගින්නේ ඉන්නම් ආදරේ හින්දම කීවා ඉන්නම් මහ ලං විලා එදා ඒ බොරුවේ නැතා මේ පෙමක් අපි පරාදයි. අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ තලවැල්ලේ බීච් එකට. මේ හරිය ලස්සන කැස්බෑව ඉන්නවා ලස්සන මාළු ඉන්නවා. ඉතින් අපි තව ටිකකින් ඩ්‍රයිවිං කරන්න යන්නේ. කඳුළු රෑනේ ආදරේ කිව්පු ලෝකේ නැවතුනේ මම නොවේ. මම ගතුවේ ඔබ ළඟ හැමදා නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සඟවාගෙන පැකින්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබට
අතර